කාලයකට පස්සේ මම අලුත් vlog එකක් අරන් එන්නේ. අද මම පුඩි ගමනක් යන්න හදන්නේ. හැබැයි මේක හදිස්සියේ එකපාරම යන්න ගත්ත තීරණයක්. මම අද යන්නේ මගේ ලංකාවේ යාළුවොත් එක්ක නෙමෙයි, මගේ වෙනත් රටක යාළුවෙක්. මගේ රට මොකක්ද කියලා ඔයාලට එයාලා හම්බුනාට පස්සේ කියන්නම්. කොහොම හරි අපි යන්න හදන්නේ හයිකින් එකක්. ඉතින් මම ඇත්තටම හරි ආසාවෙන් හිටියේ හයිකින් එකක් යන්න. ඉතින් එකපාරටම අපිට හිතුණා යන් කියලා. ඉතින් අපි එකපාරම වැඩ ඇරිලා ආව ගමන් ශනික ලෑස්ති වුණා. මට වෙලවත් කියන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් මේ දැන් මම යන ගමන් ඉන්නේ යාලා ඉන්න තැනට. ඉතින් අපි ගිහිල්ලාම බලමු කොහෙද මම මේ යන්නේ කියලා. මම කාත් එක්කද මේ යන්නේ කියලා අපි ගිහිල්ලාම බලමු. එහෙනම් let's see. අපි ඔන්න තැනට ආවා. කියන්නේ අපි දැන් කන්දක් වගේ තියෙන කන්ද නැගගෙන යන්න ඕනේ. මම දැම්ම හති විනාඩි 5යි. දැම්ම හති. අම්මෝ. කමන්නේ අපි මේ සන්සෙට් එක බලන්න තමා මේ යන්නේ. අපි ඉතින් කිල්ලම බලමු යන්න පුළුවන්ද කොහොමද කියලා. මට නම් මහන්සි. මෙයාලගේ නම් second time එක, you know, first time. Pigila. One lady. Shortcut place. Oh. But if you go by shortcut way, you can't feel the. You cannot feel the. Yeah. යා කියන ෂෝට්කට් එකක් තියෙනවා මේ හරියට. එතනින් ගියම ළඟයි. හැබැයි අපිට අර හයිකින් ෆීල් එක okay. අපිට අර හයිකින් ෆීල් එක ගන්න ඕන ඉඳ අපි වටෙන් ගිහින් තමයි යන්නේ. Yes. අපි පේනවනේ දාඩිය කිලෝමීටර් 2.5 අපි කන්ද නැග්ගා. දැන් මම හරි මහන්සි. එනකට කවන්නේ තවත් how many? More 800 meters. Okay. 800 meters. Then let's go. Wow. See? අපි උඩටම ආවා. ඇත්තටම හරිම ලස්සනයි. Woo! Ragaleto mai lagi. Then finally I'm done. Walakula. Wow. දැන් මට ඕනේ මෙතන ටිකක් නිදහසේ ඉඳගෙන ඉන්න. අරලා ෆොටෝස් ගහනකම්. මැලේසියාවේ ඇවිල්ලා ඉතින් මේ වගේ අත්දැකීමක් ගත්ත එක ගැන මට සතුටුයි. මැලේසියාවේ ඇවිල්ලා මේ වගේ අත්දැකීමක් ගත්ත එකට මට ඇත්තටම සතුටුයි. hello. කොහොම හරි ඒකත් මම එක්ස්පීරියන්ස් කරා. තව චුටි දේවල් තියෙනවා මගේ බකට් ලිස්ට් එකේ දාගෙන. ඉතින් ඒ දේවලුත් මම අචීව් කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ටිකක් මෙතන නිදහසේ ඉඳලා ෆොටෝස් ටිකක් ගහන්න තමයි දැන් අයිඩියා එක.
එකන් ෆොටෝ ටයිම්. දැන් අපි යනවා සෙකන්ඩ් ලේකට. එතනට ගිහිල්ලා ඉතින් බලමු මොකක්ද තාත්තා කියලා. Don't know. Some kind of useless thing. දැන් අපි සෙකන්ඩ් ලේකට ආවා. මට හරි මහන්සි. තව තර්ඩ් ලේකට යන්න කිලෝමීටර් එකක් හරි දෙකක් හරි තියෙනවා මං හිතන්නේ. මට හතිය තියෙන හින්දා පොඩක් අමාරුයි හිතන්න එපා. Okay. Then ඉතින් මම ඔයාලට view එක පෙන්නන්නම්. ඇත්තට මේ හරිම ලස්සනයි. තනිකර මට නිකන් දැනෙන්නේ නිකන් අර නුවරට වගේ එනවා සීතලයි vibe එකත් මාරම හරිම peaceful ඉතින්. ඒක හරිම ලස්සනයි. දැන් ඉර පායලා තියෙන හින්දා හරිම ලස්සනයි. leave it and put it here. Just push your body. Believe in yourself. You can. ඔන්න අපි තර්ඩ් ලේකටත් කොහොමහරි ආවලෝ. Okay. තර්ඩ් ලේකටත් කොහොමහරි ආවා. මෙතන ඇත්තටම මේ හරිය ලස්සනයි view එක මාර ලස්සනට පේනවා. ශාරුක් බයි එයාලා ෆොටෝස් ගන්නවා. ඉතින් ඔහොම තමයි දැන් අපි ආපහු වර වගේම පල්ලෙහාට යන්න ඕන කියලා මතක් වෙද්දී මට ටිකක් හાર્ට් එක බීට් වෙනවා වගේ. ඒ මට දවල් ලෙක්චර්ස් උත් තියෙනවා. මම මෙහෙම ටිකක් නටුවට ලෙක්චර්ස් උත් තියෙනවා. මට වැඩට යන්නත් තියෙනවා. ඔක්කොම තියලා තමයි මොකද අපි හදිස්සියෙම තමයි ඩිසයිඩ් කරේ යන් කියලා. මගේ ඔෆ් ඩේ එක තර්ස්ඩේ. මට ඉතින් වැඩ ඉගෙන ගන්නවා කියලා බෑ. ඉතින් මේවත් කරන්න ඕනේ නේ. ඉතින් හම්බෙන chance එකෙන් ඉතින් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. මම මේ කියව විදිහට මම ඔයාලට වටේ පෙන්නන්න view එක මේ මාරම ලස්සනට පේනවා. ඉන්නකෝ පෙන්නන්න. Okay. I cannot give you everything. Show you up. Tonight Tonight I wanna show you up. What you got? A billion could have never got. But it's tough tonight. Show you a final thing. Ôi cái gì đó hơi giờ hình I'm coming for ya.哪里？我是下面那个。shop tag in comment. Finally අපි අවසානයටම ආවා. එතන වීඩියෝස් නම් ගත්තේ නැහැ. මට බැහැලා ඉවර වෙනකම් මම බලන් හිටියේ. ඒ නිසා මට ගන්න වෙලාවක් නෙමෙයි ගන්න හිතුන්නේ. ඉක්මනට බැහැලා ඉවර කරගන්න තමයි ඕනේ උනේ. හැබැයි රැග්ගට වැඩිය ඉක්මනින් බැස්සා. කකුල් දෙක මගේ වෙවුලනවා තාම.
මේ දැන් අපි හොම්මම ගෙදර යන්න මට දැන් කෙලින්ම මේකත් දාලා පූල් එකට යන්න ඕන වෙලා තියෙන්නේ. පූල් එකට ගිහලා කාලා චුට්ටක් පැයක් දෙකක් නිදාගෙන යුනිවර්සිටි යන්න තියෙනවා. හඳ සෑ 6ට වැඩ මට. දැන් ඉතුරු ටිකත් ගිහිල්ලා බලමු මොකද තත්ත්වය මොකද වෙන්නේ කියලා. දැන් අපි මේ ග්‍රැබ් එක ගෙනගන්න තමයි බලන් ඉන්නේ. මෙතන නම් නිකන් අර කුරු නැගල වගේ. පොල්ලත් කොයි. පොල් නෙමෙයි මේ මොනවද ඒකට කියන නම දන්නේ නැහැ මම. එහෙනම් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මොකද අපි කරන්නේ කියලා. Let's see. කොහොම හරි ගමන ඉවර වෙලා ආවා. අපි කන්න නවත්තන්න දුවට පස්සේ මම කිව්වා මට නිදිමතයි. මොකද මට යුනියන්නත් පරක් වෙනවා. මට හොඳටම නිදිමතයි. මට බඩගිනි මට හොඳට දැන් හොඳට ප්‍රෙෂර් ආ මොනවා හරි කන්න තිබ්බනම් හොඳයි කියලා මම 7-11 එකෙන්ම ගත්තා. මොකද ආයෙ මට එහෙන් මෙහෙට යන්න කම්මැලි. මං එතනින්ම අරගෙන දැන් කෙලින්ම යන්න හදන්නේ පූල් එකට. පූල් එකට ගිහිල්ලා ෆ්‍රෙෂ් වෙලා කාලා පොඩ්ඩක් පැය දෙකක් තියෙනවා ටයිම් එක. පැය දෙකක් තියෙන හින්දා මගේ පැය දෙක නිදා ගන්න කියලා බැලුවේ. නැත්තම් මට යුනියන් එක ඇතුළේ ඉන්නත් නෑ, වැඩ කරන්නත් නෑ, මුකුත් කරගන්න වෙන්නේ නෑ. පැය දෙකක්වත් හක්කාලා නිදා ගන්න ඕනේ. මං හිතන්නේ පැය දෙකක් තිබ්බට පැයක් වගේ තියේ මට. පැයක් හරි මට දැන් ඇති කියලා හිතන මම යන්න හදන්නේ. මම ඇත්තටම දවස මාරම ලස්සනට ගෙවුණා. මම ඒ එක්ස්පීරියන්ස් එකට හරියම කැමතියි. මොකද මම මීට කලින් හයිකින් එකක් එහෙම ගිහින් නෑ. මට මතක විදිහට ගිහින් නෑ. මම ෆස්ට් ටයිම් තමයි හයිකින් එකක් මේ විදිහට ගියේ. ඉතින් ඒක ලොකු එක්ස්පීරියන්ස් එකක් මට මැලේසියාවේදී ඒක ගියපු එක. ඉතින් ඇත්තටම අර යාළුවෝ ටික නම් මාරම හොඳයි. අපි මං වගේම තමයි හොඳට පිස්සු. ඉතින් ඒ මේවත් එක්ක දැන් මම පූල් එක පැත්තට ගිහිල්ලා කාලා නිදාගෙන ඒවත් ටික කරනවා. එහෙනම් අදට මම වීඩියෝ එක එන්ඩ් කරනවා. මොකද මට තවත් කරන්න මහන්සියි. මට දැන් මහන්සිය නිවා ගන්න ඕනේ. එහෙනම් මේ වීඩියෝ එක බලන් හිටපු ඔයාලා හැමෝටම thanks for watching. I have a move. Bye bye.